මුදු ආදල්ලෙත් තියෙන්නේ. අයිබෝවන් මල්ලක තියෙනවා මිස්ටර් කොත්තුල අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු බීම වර්ග 3ක්. අපි බලමු එහෙනම් මේ බීම වර්ග 3ේ රස කොහොමද කියලා. මෙතන තියෙනවා ෆ්ලේවර්ස් 3ක්. එකක් තමයි පැෂන් ෆෘට්, අනිත් එක ස්ට්‍රෝබෙරි, අනිත් එක බ්ලූබෙරි. තියෙනවා ස්ට්‍රෝබෙරි එක මම පුංචි පණ්ඩිත වැඩක් කරා. හරිද? මේක කඩන්න තිබ්බේ මෙහෙම මැද්දෙන් මෙහෙම කළා. මැද්දෙන් ඔබලා තමයි කඩන්න තිබ්බේ. හරිද? මම පොඩ්ඩක් පණ්ඩිතයිනේ පණ්ඩිත නිසා මම මේක මූඩිය කරගෙව්වා. ඒකේ වුණා රුපියල් 300ක්. ඊට බලමු. මූඩිය දවල බම්. එහෙම තමයි තියෙන්නේ. හරිද? ස්ට්‍රෝබෙරියගේ රස මොන වගේද දන්නවද? අර වා කාලා තියෙනව නේද? ජෙලි ටොෆි කියලා එකක් තියෙනවා. ජෙලි ටොෆි එක. අන්න ඒ ජෙලි ටොෆි රහ තමයි යන්නේ. තව එකක් තියෙනවා ස්ටින් බීම් එක තියෙන්නේ. දන්න නැති අර කුච්චි ටිකක් තියෙනවා ස්ටින් බීම් එක. අන්න ඒ ස්ටින් බීම් එකේ රහ තමයි මෙන්න මේ මිස්ටර් කොත්තු එකේ තියෙන මේ ස්ට්‍රෝබෙරි මේකේ රහ එන්නේ. ඊළඟට බලමු බ්ලූබෙරි එක. බ්ලූබෙරි එක එතන උඩ ස්ටිකර් එකක් තිබුණේ වගේ. ස්ටිකර් එක තියෙනවා. ඉතින් නොබ් එක අපි උන්න කඩන්න තියෙනවා. දැක්කද? නේ අයියෝ මුදු ආදල්ලෙත් තියෙන්නේ. බ්ලූබෙරි එක. බ්ලූබෙරි එක නම් පොඩ්ඩක් එහෙම පට්ටම රහක් කියලා එකක් නෑ. හරිද? තිබහට බොන්න අවුලක් නැහැ මේක. තිබහට බොන්න හොඳයි. මට දැන්ට සෙට් උනේ ස්ට්‍රෝබෙරි එක. මොකද අර ස්ටින් එකේ රහ ඔලුව තියෙන නිසා මට අර ඒ ලගින් යන රහක් තියෙන නිසා මට ස්ට්‍රෝබෙරි එක දැන්ට සෙට් වුණා. ඊට තියෙනවා ෆැෂන් ෆෘට් එක. එකක් තියෙනවා ස්ටිකර් එක. අලෝම ඔන්න බලන්න. ඔන්න බලන්න. දැන් ෆැෂන් ෆෘට් එක මේ තියෙන්නේ. අපි දැන් ෆැෂන් ෆෘට් එකේ රහ බලමු. උඩි යල්ල බොමු. මේමයි අරකම තමයි කියන්න තියෙන්නේ. ස්වභාවික රහක් කියලා දෙයක් මේක කිසිම ලොකුවට එන්නේ නැහැ. මේක ගහලම තියෙනවා. හරිද? කෝලි සෝඩා යනු පැෂන් රසයෙන් යුත් කාබනික පානයකි. එතකොට අර අපි බලාපොරොත්තු වෙන ඇත්තම පැෂන් රහ එන්නේ නැහැ. හැබැයි ඒක ලගින් යන පැෂන් රහක් මේක එනවා. අර තුන ගත්තත් ඒ වගේ ලගින් යන රහක් එනවා. මිලිලීටර් 280ක් තියෙනවා. මිලිලීටර් 280ක් තියෙනවා මේකේ. ඒකේ වුණා රුපියල් 300ක්. මේකේ ටී බෝලයක් වගේ අයිටම් එකක් තියෙන්නේ. ඒක ටී බෝලයක් තියෙන්නේ. ඔන්න බලන්න. ඔයාලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ තුනෙන් රහම මොකක්ද කියලා මම කියන්නේ මේක රහයි, මේක එක, පැෂන් එක දෙක, බ්ලූබෙරි එක තුන. ඒක තමයි පිළිවෙල. අරෙන් ඔයත් මේක බීලා බලන්න, බීලා බලලා කමෙන්ට් එකක් දාන්න.